කළු සල්ලි සුදු කරගන්නවද මිනිහට? ඔව්. ඒකට තමයි මිනිහා ඔය හොරෙන් ළමයින්ගේ යවන්නේ. දැන් ඔය ළමයි අපිට කතා කරලා තොරතුරු ලබා දුන්නෙම ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරීන්ම තමයි. පොළපාට DOC කාඩයක් තියෙන කාඩ් එකෙන් තමයි එයා හැම එකටම පේ කරන්නේ. කප්පා හැමෝටම කප්පන් යනවා. මේ කියන මන්ත්‍රීවරයා ලන්ඩන් වලට ගිහින් තියෙනවා කියන කාරණාව. ආණ්ඩුවට හරියට මවුරුද්දයි ලන්ඩන් ටුවර් එකක් යනවා. ඒකත් මම ලන්ඩන් වලින් බහිද්දිම සනත් ශාන්තක පදනමකින් තමයි පදනමක් කරපු කෙනෙක් තමයි මෙයාව ගන්නේ. අයිබෝවන් අද දිනේදී අපි ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කිරීමටයි සූදානම් වන්නේ. මේ ආන්දෝලනාත්මක හෙළිදරව්වේ වගකීම මේ අපට තොරතුරු ලබා දෙන සම්පත්දායක විසින් සියලු වගකීම් බාර ගන්නට සූදානමින් තමයි මේ හෙළිදරව්ව අපි අද දිනේදී සිදු කරන්නට යන්නේ. ඔබ දන්නවා සමාජ මාධ්‍ය තුල බොහෝ දෙනෙක් කතා බහ කරනවා මේ ආන්දෝලනාත්මක පුත්තලම മന്ത്രിවරයෙකු පිළිබඳව. මේ മന്ത്രിවරයෙකු පිළිබඳව සිදු කළ හෙළිදරව්වක් සම්බන්ධයෙන් අපේ මීඩියා වෙත තර්ජනත් දිගින් දිගටම එන්න පටන්ගෙන තිබුණා. මේ මොහොතේ තමයි අපි ඊයේ දිනේ CIDට ගිහිල්ලා පැමිණිල්ලක් කරේ මේ තර්ජන සම්බන්ධයෙන්. ඉන් අනතුරුව අපිට සම්බන්ධ වෙනවා තවත් පුද්ගලයන් බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් තොරතුරු දන්න බොහෝ දෙනෙක් සහ ජාතික ජනබලවේගයට වසර 29ක් වැඩ කරපු සහ පුත්තලමේ ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරීන් අපිට ආමන්ත්‍රණය කරනවා. ඔවුන් මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු සාක්ෂි සහිතව අපිට අනාවරණය කරා. අද දිනේදී අපි එය මුළු රටටම හෙළිදරව් කරන්නටයි සූදානම් වන්නේ. අපිට කතා කරලා තොරතුරු ලබා දුන්නෙම ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරීන්ම තමයි. ඔවුන් කියන විදිහට ඔවුන් ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරීන් අපට එක් සම්පත්දායකයෙක් කතා බහ කරා. මේ සම්පත්දායකයා වසර 29ක් මේ අදාළ පක්ෂය වෙනුවෙන් වැඩ කරපු කෙනෙක්. ඒ වගේම තමයි ඔහු මේ පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරයෙක්. ඒ වගේම තවත් පුද්ගලයෙකු අපිට කතා කරලා සහ තොරතුරු ලබා දුන්නා. ඒ පුද්ගලයා ඕනම වෙලාවක මේ තොරතුරු අධිකරණයක් ඉදිරියේදී එහෙම නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කරොත් ඒ සම්බන්ධයෙන් ඔහු සියලු තොරතුරු අනාවරණය කරන්න සූදානම් බව තමයි අපිට හෙළි කරේ. ඉතින් මේ සියලු සාක්ෂි සටහන් ඔවුන් අපිට ලබා දුන්නු තවත් තොරතුරු සියල්ල ඔවුන්ගේ අවසරය ඇතුළුව එවැගේම තමයි ඔවුන් එහි වගකීම බාර ගන්න නිසා අපි මේ සියල්ල රටට හෙළි කරන්නට හිතුවා. ඔබට බලන්නට පුළුවන් මේ සියල්ලට කලින් මර මුලින්ම හැමෝම ඇහුවනේ මේ හඬපටේ ඇත්තක්ද කියලා. මේ හඬපටේ කවුද රෙකෝඩ් කරේ කියලා. එවැගේම තමයි මේක සකස් කරපු එකක් කියලා සමහර අය කියලා තිබුණානේ. ඒ හින්දා ඒකට උත්තරේ සහ මේ മന്ത്രിවරයා පිළිබඳව කරන අනාවරණයේ එක හඬපටයක් ඔබට මේ විදියට අහන්න පුළුවන්. මේ පුද්ගලයා වසර 29ක් මේ අදාළ පක්ෂය වෙනුවෙන් වැඩ කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ කියන മന്ത്രിවරයාව මේ අදාළ മന്ത്രിවරයාව පාර්ලිමේන්තුවට එවන්නත් ඔහු සෑහෙන්න වැඩ කරලා තියෙනවා කියන කාරණාව ඔහු අපිට කිව්වා. මේ තියෙන්නේ ඔහුගේ හඬපටය. හඬපටේ නිකුත් කරලා තියෙන එක්කෙනාට ගෝර්ජියල් හඬපටේ එයාට විරුද්ධව නඩුවක් දාන්න. මට නඩුවක් දාන්න කියනකො මම දෙන්න ෂොට් එක යාට. මේක බොරු නෙමෙයි. ඔව් ඒක තමයි. කවුරු කතා කරා ඔයා කියන්නේ මේක බොරු කියලා ඔප්පු කරන්න කියලා. CID වල ඕන දෙයකට කියලා මම ඔයා වෙනුවෙන් මාටරන්න මම කියන්න මම ඉදිරිපත් වෙන්නේ. ඒ ගෙනාවේ ඔයා මෙතනට ආවේ මිනිස්සුන්ට මෙයා ගන්න. ඔයාට ආතල් ගන්න තව කල් තියෙනවා. ඔයා ආපුට අවුරුද්දකුත් නැහැ. මට කතා කරපුවමත් මල්ලි කියන්නේ මොකක්ද දන්නවද? අපි මෙහි ඉන්න ඕනලු මේ තාක්ෂණය මේ පාරවල් ඊව බලවන් කිව්වා. බරණන් කියන්න එපා. ඔය පාරවලු අපේ ලංකාවට එන්නේ තව 100ක් විතරයි. හරි අලි ප්‍රශ්න යනවා මේවා අපි පාරකට බොරු මේ ප්‍රශ්න දීති බොරු ආසල් ගන්න එපා. දැන් ඔය මේ කෝල් රෙකෝඩින් එක අයියේ එළියට දාන්න හේතුව මොකද්ද? ඒ කියන්නේ මෙයාගේ ඇත්තටම මේ වංචා දූෂණ මේ තියනවද පුත්තල මේ? දූෂණ වංචා කියලා කියන්නේ දැන් මේගොල්ලෝ අපි ප්‍රබලව මේක හිටපු සංවිධායකවරු. ඒ කියන්නේ ඔයාලා බලයට ගේනකම්ම මේ කියන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බලයට ගේනකම්ම ඔයා සංවිධායකයෙක් නේ? අනිවාර්යයෙන් මම මේකේ ජනතා විමුක්ති පෙරමුණේ අවුරුදු 29ක් මම වැඩ කරලා තියෙනවා. ඇත්තටම බලාපොරොත්තු වුණේ මේ රටට ප්‍රගතිශීලී වාමාංශික ක්‍රියාකාරී බලය ගන්න. අපිට ආණ්ඩුවත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ.
ඔව්. ඕක අපි එළියට දැම්මනේ මේ ඕක. ඔව්. ඒ දරුවා යම් කෙනෙකුට අපේ සහෝදරයෙකුට කතා කරලා කියලා තියෙනවා. ඒ සහෝදරයා බලෙන් අරගෙනවත් නෙහිම මොනවාක්වත් නෙමෙයි. ඒ අතර ඔබට දැකගන්නට හැකියාවක් ලැබෙනවා මේ කියන මන්ත්‍රීවරයා ලන්ඩන් වලට ගිහින් තියෙනවා කියන කාරණාව ඔහු අනාවරණය කරා. ආණ්ඩුවට හරියටම අවුරුද්දයි ලන්ඩන් ටුවර් එකක් යනවා. ඒකත් මම ලන්ඩන් වලින් බහිද්දිම සනත් ශාන්තක පදනමකින් තමයි පදනමක් කරපු කෙනෙක් තමයි මෙයාව ගන්නේ. ඔව්. ඒ කියන්නේ මේ ඔය කියන ඔයාලගේ සහෝදරයා නේද මෙයාට ඡන්දෙට එන්න සහ හැම දෙයකට මුදල් සෑහෙන්න වියදම් කරලා තියෙනව නේද ඔය පිටරට ඉන්න එක්කෙනා? අනිවාර්යෙන් එයාත් වියදම් කරුවා බොහෝ මුදලක් වියදම් කරලා. ඔව්. තියෙනවා ඒවා අපි දන්නවා. ඔව්. ඉතින් මේ මැතිවරණ ව්‍යාපාරදී ආධාර කෙරුවා පක්ෂයට. ඒකට පුද්ගලයාට ආධාර කරා. ඔව්. පක්ෂයට කියලා නම් පුද්ගලික සවාරියකට යනවා කියලා එළිය මිනිසුන්ට කියනවා පක්ෂවලට යනවා කියලා. අපිත් නිරීක්ෂණය කරාවා. නමුත් එයා ගිහිල්ලා කරපු පක්ෂ වැඩක් නැහැ. ඉතින් අපිත් අපි මේ අන්තර්ජාල පහසුකම් එක්ක අපිත් නිරීක්ෂණය කරනවා. එයා ගිහිල්ලා කරපු පක්ෂයට කරපු වැඩකුත් නැහැ. එයා පුද්ගලික සවාරියක් ගිහිල්ලා ඒගොල්ලෝ මේ කරලා ආවේ. මේක මෙයා අපි දැනුවත් චීන සමූහාණ්ඩ සංචාරයක් ගියා. ඒක නම් පක්ෂයේ විසින් ලබා දීපු සංචාරයක් කියලා තමයි අපි දන්නේ. එතන හොඳ කාරණාවක් කියවෙනවා. මේ අදාළ මන්ත්‍රීවරයා ලන්ඩන් ගිහින් තියෙනවා. මේ ලන්ඩන් ටුවර් එකට ස්පොන්සර් කරලා තියෙන්නේ සනත් නිශාන්තගේ පදනමේ හිටපු කෙනෙක් කියලත් අපිට මේ විදියට ඔහු හෙළිදරව් කරා. දැන් මෙයාව ලන්ඩන් එක්කන් ගිහිල්ලා තියෙන්නේ කවුද? සනත් නිශාන්තගේ හිතවතෙක් කරා තමයි මෙයා ගිහිල්ලා තියෙන්නේ. සනත් නිශාන්තත් එක්ක හිටපු බහුතර ව්‍යාපාරිකයෝ කොට්ටාසයක් දැන් මෙයත් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා මේ අදාළ මන්ත්‍රීවරයාත් එක්කනේ. ඔව් අනිවාර්යෙන් දැන් මේගොල්ලෝ අපි ප්‍රශ්න කරද්දී සහ අපේ හිතවතුන් ප්‍රශ්න කරද්දී අමතිස්සම මේගොල්ලෝ කියන ප්‍රශ්නේ තමයි මේක බලයට ගෙනාවේ පොහොට්ටුවේ ඉන්න මිනිස්සු තමයි මේක බලයට ගෙනාවේ කියලා කියන්නේ. එතකොට නිකන් අපි ජීමලා ගෙනල්ලාම නෑ වගේ එකක් නේ කියන්නේ. දේශපාලනය කරන අවුරුදු 5. ඒක පැහැදිලි. ඔව්නේ. අවුරුදු 5ට දේශපාලනය කරනවා. ඒ දේශපාලනදී හම්බ කරගන්න සල්ලි අර කළු සල්ලි සුදු කරගන්න ඕන මිනිහට. ඔව්. ඒකට තමයි මිනිහා ඔය හොරෙන් ළමයින්ග යවන්නේ. දැන් ඔය ළමයට කියලා තියෙනවා එයාපෝට් එකෙන් යනකම් කිසිම කෙනෙක්ට කියන්නත් එපා. එහෙම කියන්න බැරි වෙනවා කියන එක. ගිහිල්ලා ෆෝන් එකක්වත් පාවිච්චි කරන්න එපා කාලයක් යනකම්. කාලයක් ගිහිල්ලා ඔයා එතනට ගියා කියන දේ මොකක් කර විදියකින් අපි එළියට දාන්න පස්සේ කියන එක ඒක මෙයා කරලා මේ අර ෆෝන් එකක්වත් පාවිච්චි කරන්න එපා නිහඬ වෙන්න කියන එක තමයි කියලා තියෙන්නේ. විශේෂයෙන්ම ඔවුන් මේ කියන වැලි කැපීමේ ජාවාරම පිළිබඳවත් හෙළි කරා. කලින් ආණ්ඩුව තියෙද්දි මේ ආකාරයෙන් වැලි කැපීමේ ජාවාරම සිදු වෙලා තිබුණේ නැහැ කියලා ඔවුන් කියනවා. හැබැයි මේ වන විට පැය 24ම මේ ක්‍රියාත්මක වන බවට තමයි මේ ගම්මුන් පවසන බවට ඔවුන් සඳහන් කරන්නේ. ඔව් එක් අවස්ථාවක අපි මේවා මේ අහද්දි කිව්වේ මේගොල්ලෝ මේවට සම්බන්ධ නැහැ කියලා. නමුත් ප්‍රදේශයේ ජනතාව මේවට විරුද්ධ වුණා. බොහෝ සෙයින් විරුද්ධ වුණා. විරුද්ධ වීම නිසා අපි මේවා අහුවා. අහද්දි කිව්වේ මේවට ඒගොල්ලෝ සම්බන්ධ නැහැ කියලා. හැබැයි දැන් මේක ජාතික ජනබලයේ බලයට පත් වෙන්න ඉස්සරලා මේවා නීති විරෝධී. ඔව්. පැහැදිලිවම නීති විරෝධී. එතකොට ඒ නීති විරෝධී තත්ත්වයන් මත කරපුවා ජාතික ජනබලවේගයේ රජයේ බලයකාවට පස්සේ එකපාරට නීත්‍යානුකූල වෙන එක ගැන ගැටලුවක් තියෙනවා. මොකද මේගොල්ලොන්ගේ මේ මන්ත්‍රීවරුන්ගෙන් අහද්දි කියන්නේ මේවා නීත්‍යානුකූලයි. මේවට පර්මිට් දාලා තියෙනවා. මේවට ඒ ආයතන වලින් අසර අරගෙන තියෙනවා. ඒ සහතික තියෙනවා කියලා කිව්වට අපි අහන්නේ එහෙම කොහොමද නීති විරෝධී තත්ත්වයක් මත තිබිච්චක් එකපාරටම නීත්‍යානුකූල වෙන්නේ. ඒත් එක්කම දැන් ඕනම කෙනෙකුට පේනවා මෙතනින් යද්දි ඒක නිරීක්ෂණය කරගෙන යද්දි දැන් එළියටත් පේනවා කලපුව මුහුද ගොඩබිම එක න්‍යායක් වගේ මේ යා වෙලාවක් වගේ පේනවා. වැඩියකින් කප්පන් එනවා කියලානේ කියන්නේ. ඔව්. කප්පන් යනවා කියන දේ මොකද මල්ලි ඔය වැඩියක පැවිදි අතරම දැන් වැඩි කපනවා. හරි. රුපියල් 25000ට වැඩි එක තිබුණේ. දැන් රුපියල් 60000ට ගිහිල්ලා තියෙනවා. රුපියල් 60000යි වැඩි එක. වැඩිනේ. ප්‍රශ්න වෙලා තියෙන මොකද මේ කප්පන් හැමෝටම කප්පන් යනවා. ඊට එතකොට ඔය කීප දෙනෙක්ට කප්පන් යනවා. ඔය වැඩි කරන මොන්ටට දෙන්නේ රුපියල් 25000යි. වැඩි රෝඩ් එක. අනිත් ඔක්කොම කප්පන්. ඒක දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ පුත්තලන් දිස්ත්‍රික්කේ ගන්න දෙන්නේ ඔය චාමරිලට තියෙන දැන් ඡන්දෙල්ලන්ට විතරයි. මුන් ඡන්ද හදලා ඉවරයි උන්ට. ඒ සනාතිසන්තය හොරා කිව්වට දැන් මු පුරන් අන්තර කාලේ පස්සද්දේ කාලේ වැලි කපපු බංගදිනේ වැලි ජාවාරම පැය 12ක් කපපු එක දැන් පැය 24ම වැලි කපනවා.
ඒ වගේම තමයි මේ හඬපටය අදාළ හඬපටය අපට එවපු පුද්ගලයා අපිට සඳහන් කරේ ඔවුන්ට ආණ්ඩුව සමග කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ජනාධිපතිවරයා කරන් යන වැඩපිළිවෙල පිළිබඳව ඔවුන් සෑහීමකට ඉන්නවා. නමුත් මේ පක්ෂයේ කට්ටියව දැනුවත් කරා මේ മന്ത്രിවරුන් පිරිසක් කරන වංචා දූෂණ පිළිබඳව. නමුත් කිසිම පියවරක් ගත්තේ නැහැ කියලා. ඩිරෙක්ට් කොන්ටැක්ට් එකක අපි ටිල්වින් සහෝදරයව ගත්තා. ටිල්වින් සහෝදරයව සම්බන්ධ කරා. ඊට පස්සේ ටිල්වින් සහෝදරය අපි දිස්ත්‍රික්කයට කතා කරලා දිස්ත්‍රික්කේ සංවිධායකයට කතා කරලා තිබ්බා මේ ගැන අපේ මිනිස්තර ගන්න කියලා. අපි කට්ටියගේ. ඔව්. ඒ ඇවිල්ලා එහෙම කතා කරලා තිබ්බා. ඒ වුණාට මේකට මේ පළවෙනි එකට මේ හරිනුත් එකක් තිබුණ ලන්ඩන් ගිය ටුවර් එක. ඔව්. ලන්ඩන් ටුවර් එකෙත් මෙයා ගියා අර වෙන කෙනෙක් ගාවටනේ ගියේ. දැන් පදනම සනත් ශාන්ත තමයි මේ පදනම දාලා තිබුණේ ලන්ඩන් පදනම ඔය ඉතාලි පදනම කියලා ඔය වගේ මේ කට්ටියක් කෙරුවා. පක්ෂේ දැනුවත් කරේ නැද්ද? දැන් ඔයාලට ආණ්ඩුවත් එක්ක ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට ආණ්ඩුවත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔව් දැන් අපි අනිවාර්යයෙන්ම අපි පක්ෂේ අපිට දැනුම් දෙන්න පුළුවන් සියලුම අපේ ඉන්න ඉහළ පක්ෂේ සංවිධාන වලට දැනුම් දීලා තියෙනවා. ක්‍රමයට තමයි දැනුම් දුන්නේ. ඒ ක්‍රමයට දැනුම් දුන්නත් තාම අහුම්කම් දීලා නැහැ කිසිම කෙනෙක්. ඉතින් අපි මිනිස්සු විදිහට ඉතාමත් අහිංසක ජනතාව මේ ආකාරයෙන් බලයට පත් කරේ තිබුණු පාලකීන් කරපු වංචා දූෂණ නවත්තන්න ඕනි කියලා. එහෙම පත් කරගත්ත පාලකීන් මේ ආකාරයෙන් වංචා දූෂණ කරනවා නම් වගකිය යුතු මාධ්‍යයක් විදියට අපිටත් මේ විදියට කට වහගෙන ඉන්න හැකියාවක් නැහැ. මේක දේශපාලනය කරද්දී ඒ අයට ඇත්තටම එහෙම උදල් තිබ්බේ නැහැ. එකපාරට මන්ත්‍රීවරයා ඇසිරෙන විදිහ දැනගත්තාම එයාට එස්ම ඇසිරෙන්න පුළුවන් තරමේ මුදලක් තියෙන විදිහක් නැහැ. රට යවන සිද්ධියට ලන්ඩන් නේද දුවලා දෙන්නව යවන්න ප්ලෑන් කරලා තියෙන්නේ? ලන්ඩන්ද ඉංග්ලන්ඩ් කෙනෙක් ඕස්ට්‍රේලියාවට සහ ලන්ඩන් වලට. ලන්ඩන් වලට. එතකොට අය දැන් මෙතන දැන් සාමාන්‍ය උතන ප්‍රශ්න තියෙන දැන් ඔයාලා පැහැදිලිවම දන්නවා මෙයා ගාව ඒ තරම් මුදලක් තිබ්බේ නෑ මේ ලන්ඩන් ළමයි යවන්න තරම් කියලා නේද? පැහැදිලිවම තිබ්බේ නෑ. නමට ප්‍රීෂර් එකක් ලිව්වයි කියලා කියනවා. එහෙම සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නෑ මේ සමාජයේ ඉන්න එහෙම මිනිස්සු. ඒ කියන්නේ අර ඒ ලන්ඩන් යන්න සල්ලි හදාගන්න දයි ඒ කරලා තියෙන්නේ ඕනේ. ඔව් සමාජයට එහෙම වෙන්න ඇති. හැබැයි එහෙමවත් මේ සමාජයේ ඉන්න මිනිස්සු එහෙම කරන්නේ නෑ. නැවත අර ගව්වට උදව්වක් හෙල්ප් නැත්තම් කරන්නේ නෑ. ඔව් කීයක් විතර වටින එකක්ද අයියේ? ඒක මම දන්නේ නෑ. වටිනාකම මම දන්නේ නෑ. ඔව්. ඒ නිසා මේ සියලු තොරතුරු අපි මේ ආකාරයෙන් මේ පක්ෂෙම මේ පක්ෂයට වැඩ කරපුම කියන පිරිස් කියා ගන්නා පිරිස්. ඔවුන් අපිට මේ ආකාරයෙන් අපිට එවලා තිබුණා. අපිට ඒ සියල්ල ඔවුන්ගේ මේ බැංකු කාඩ් පතක් තියෙනවා. ඔබට මේ බැංකු කාඩ් පත බලා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි පොළපාට කාඩයක් තියෙන කාඩ් එකෙන් තමයි එයා හැම එකටම පේ කරන්නේ. අත්තේ උපරිම තියාගන්නේ හැමදේම රැට වෙනකොට රුපියල් 5,000ක් අතේ අරන් එනවා. ඊට අමතරව ඒ කාඩ් එකෙන් තමයි තියන් ඉන්නේ. මේ තියෙන්නේ පාස්පෝර්ට් එක හදන්න මේ අදාළ മന്ത്രിවරයාගේ බිරිඳ ගිහින් තියෙන ආකාරය අපිට කියන්නට තියෙන්නේ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා මේ තොරතුරු වල සත්‍යතාවය සොයන්න. මේ කියන පුද්ගලයන් කියන තොරතුරු පිළිබඳව සත්‍යතාවය සොයන්න. අපිට මතකයි ගෝඨාභය රාජපක්ෂ ඉන්න සමයේදී එක් മന്ത്രിවරයෙකු එහෙම නැත්නම් අමාත්‍යවරයෙක් කරපු වැරද්දක් පිළිබඳව හෙළිදරව්වක් කරා. ඔබට මතක ඇතිනේ අර රූරජිනව බන්ධනාගාරයට රැගෙන ගියපු සිද්ධිය. ඒ සිද්ධිය පිළිබඳව මාධ්‍ය ඒක අනාවරණය කරාට පස්සේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා ගෝඨාභය රාජපක්ෂ ඒ අමාත්‍යවරයාව අමාත්‍යකමෙන් එළවලා දැම්මා. එන්න ඒ වගේ ඇයි බැරි මෙතන වැරද්දක් තියෙනවා නම් ඔවුන්ට දඬුවම් දෙන්න. එහෙමත් නැත්නම් පක්ෂ සමාජිකත්වය අහෝසි කරන්න බැරි ඇයි? මේ ඔබේ පක්ෂයට වැඩ කරපු ජනතාව අහන ප්‍රශ්නේ මේක. ඒ පිළිබඳව ඒකයි අපි අද මේ ආකාරයෙන් අනාවරණය කරන්නේ. අර සියලු තොරතුරු බොරු මේවා සකස් කරපු ඒවා කියලා කියපු අයට සාක්ෂි සහිතව අපි මේ ආකාරයෙන් මේ අනාවරණය අද දිනේදී සිදු කළා.